මේ තියෙන්නේ මගේ පින් පොත. මේක මට හම්බුනේ නිකන්. මමත් හරියට මේක ලියන්න පටන් ගත්තේ 2024 අවුරුද්දේ. ඒ කියන්නේ ළඟදී. මම ඔයගොල්ලොන්ට එක්ක පොඩ්ඩක් මේ ගැන ෂෙයා කරගන්න කැමතියි. මේ විදිහට තමයි පොත තියෙන්නේ. ඕගොල්ලොත් මේ විදිහට පින් පොතක් හදාගන්න. නැත්තම් මිලදී ගන්නත් තියෙනවා දැන්. නැත්තම් එහෙමත් නැත්තම් අපිට තියෙන නිකම් පොතක් එක්සර්සයිස් පොතක් අරගෙනත් මේක ලියන්න පුළුවන්. Taman කැමති විදිහට ලියා ගන්න පුළුවන් මේක. මෙහෙමයි දැන් තව කෙනෙක් කියවන්නේ නැහැනේ. Tamanට කියවන්නනේ. Tamanට කියවන්න Tamanට තේරෙන විදිහට ලියා ගත්තාම ඇති. තව කෙනෙක්ට කියවන්න නෙවෙයිනේ අපි මේක ලියන්නේ. ඕගොල්ලන්ට පුංචි දේවල් පවා ලියන්න පුළුවන්. උදුන් වදින එක උනත් දවස ගානේ ලියන්න පුළුවන්. මේ විදිහට ලියන්න පුළුවන්. දැන් මගේ නම් කොහොම පොඩ්ඩක් මම ලියලා තියෙන්නේ ගොඩක් තියෙනවා. මෙතන අන්තිම පිටුවේ මම ලියලා තියෙනවා මගේ අරමුණ ප්‍රාර්ථනාව. මගේ මොන වගේ අරමුණක්ද මගේ හිතේ තියෙන්නේ, කවදා හරි මගේ මෙහෙමයි වෙන්න ඕනේ කියලා තමන්ට තියෙනවනේ අරමුණ. ඒක මම ලියා ගත්තා. මේ පොත මේ විදිහට තමයි මේ අන්තිමට තියෙන විදිය මේක. මේ පොත print කරපු කට්ටියටත් පින් සිද්ධ වෙනවා. මට කියන්න ඕන උනේ ඕගොල්ලෝ පුරුදු වෙන්න මේ වගේ පින් පොතක් පින් ලියන්න. ඕගොල්ලොන්ට සමහරලාට හිත රිදෙන්න වෙලාවල් තියෙනවා, නිදහසේ ඉන්න වෙලාවල් තියෙනවා, අසනීප වෙලා